එයම නවත්තනු ලැබුවා. ඔව් දැන් එය තාක්ෂණික දෝෂය නිසා පිටියේ සිටි විනිශ්චයකරු නොදැවුණු ක්‍රීඩකයෙක් හැටියට සටහන් කළා. පන්දු 4කින් ලකුණු 15ක් ලබා ගත යුතුයි. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4යි දාසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ප්‍රබල උත්සාහයක තවත් ලකුණු 4ක් 44යි දාසුන් ශානක ශ්‍රී ලංකාව 166යි කඩලු 6යි මැනවින් ස්ථානගත කරා කව ප්‍රදේශයේ ඉහළින් මෙන්න කරා ලකුණු 4ක්. ඒ අනුව පන්දු 3කින් ලකුණු 11. පන්දු 3කින් ලකුණු 11. මේ ප්‍රේක්ෂකයන් පුදුම වින්දනයක් පුදුමාකාර වින්දනයක් ලබනවා පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා. මේ රිචඩ්සන් අනස්තලු ස්වභාවයෙන් යුතු තමාගේ සීමාවට යන්නේ. අවසන් පන්දු 15 තුල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 48ක් 19.2ක වේගයක් රඳවාගෙන කේන් රිචඩ්සන් තවත් ලකුණු 4ක් 170යි කඩලු 6යි. දැන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ පෙනෙන මානෙ පන්දු 2කින් ලකුණු 7ක් අවශ්‍යයි. ඒ වගේම ජාලිය ඩේවිඩ් වෝන තමයි ලෝන් නෝෆ් කලාපයේ සිටින්නේ. ඔහු තමයි තම දක්ෂ පන්දු රකින්නෙක් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සිටින. ඔහුට හැරෙන්නවත් හම්බුන්නේ නැහැ. ඒ තරම් වේගයක් ඇන්ඩි පවතුනා ඒ හතරේ පහර. Remember the name දාසුන් ශානක. මතක තබාගත යුතු නාමය දාසුන් ශානක බවට පත් වී තිබෙනවා. තව ලකුණු 7ක් පන්දු දෙකක් තුල 48ක් දාසුන් ශානක. ආර්ථ ශතකයේ ලකුණු 2ක් පිටපස්සේ ජයග්‍රහණ පන්දු 2යි ලකුණු 7ක් අවශ්‍යයි. ලකුණු 6ක්ද ඉහළින් පන්දු ඇදීනේ ලකුණු 6යි. විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි. Remember the name දාසුන් ශානක ආර්ධ ශතකයේ ලබා ගන්න. මෙන්න තරගය සමවන අවස්ථාව. නායකත්ව ඉනිම මේ තරග තුනේදීම ඔහුට දොස් පවරනු ලැබුවා බොහෝ දෙනෙක්. නමුත් ඔහු අවශ්‍ය වෙලාවට පිටක් කණ්ඩායම ජයග්‍රහණය බලාපොරොත්තු වෙන වෙලාවේ ඔහු ජයග්‍රහණයකට උර දෙමින් සිටිනවා. තවත් එක ලකුණක් පමණයි. අලංකාර ලොප්ලස් ස්ට්‍රේට් ඩ්‍රයිව් හරින් ලකුණු 6 ලබාගෙන සමාගයේ ආර්ධ ශතකයේ සම්පූර්ණ කරගන්නවා. මේ ලසිත් මාලිංග ප්‍රීතියෙන් ඉපිල ගොස් තිබෙනවා. ඒ වගේම ජාලිය මතක් කරන්න ඕනේ පන්දු 3කදී ඔහු පන්දු 3ක් ලබා ගන්න පන්දු 11ක් වැය කරා. නමුත් අවසානයේදී ප්‍රතිඵලය ඔහු ලබා ගැනීම සිටිනවා. තව එක කඩවීමක් පමණයි පසු කරන්න තිබෙන්නේ. මේ සුදු පැතීම ශාමිකගේ සුබ පැතීම නායකයාට දැන් එක ලකුණ කපා හරින්නට පන්දු රකින්නන් හැඳවනවා නායක ආරන් පෙන්ච් යාරතියේ සීමාව වෙත. මේ පෙන්චේ මොහොනේ අනස්සල් ස්වභාවය. සියලුම ක්‍රීඩකයන් එක් ක්‍රීඩකයෙක් පමණයි සිටින්නේ හතරේ සීමාව අසල. තීර්ණාත්මක පන්දුව. කේන් රිචඩ්සන් පන්දු යවන්න. පිටිකරුවා නායක දාසුන් ශානක. උපදෙස් ලැබෙනවා කේන් රිචඩ්සන්. පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ 35000කට අධික ප්‍රේක්ෂකයන් ප්‍රීති ප්‍රමෝදයට පත් වී තිබෙනවා. මේ උද්දාමයට පත් වූ ප්‍රේක්ෂකයන්. මෙන්න අවසන් පන්දුව තීර්ණාත්මක පන්දුව. ජයග්‍රහණය ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම. ප්‍රබල ඕස්ට්‍රේලියාව ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව විශිෂ්ට කඩලු 4ක ජයග්‍රහණය ලබා ගනිද්දී නායක දාසුන් ශානක හිස නම ආචාර කරනවා ප්‍රේක්ෂකයන්ට. මයිතන්නේ නායකත්ව කිලිම ක්‍රීඩා කරා. අපි දුටුවා ඔහුගේ ආරම්භයේ ඉතාම මන්දගාමී වුණා. නමුත් ඔහු මන්දගාමී වීම තමයි ඔහුගේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව. ඔහු පන්දු දැක ගැනීමට තමයි මේ මුල් පන්දු කීපය වැය